හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද උදේවරුේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් බාර වුණා. ඒ අනුව මාතර මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පතිවරයා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරා. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් අදාළ අංශවලට තවදුරටත් ඉදිරියට පරීක්ෂණ පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නා. පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය ආශ්‍රිතව මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කළ අතර ඔහු තමා අත්අඩංගුවට නොගන්නා ලෙසට අභ්‍යාචනාධිකරණයට නීතිඥ මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කළ නමුත් එම පෙත්සම අභ්‍යාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන්පසුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණය වෙත බාර වූයේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වී දින 20කට පසුවයි. අදාළ නඩුව හෙට දින විභාගයට ගැනීමට නියමිතයි.